කරණයන් බොහෝ වෙලාවට අපිට තිබෙනවා. ඒක නිසා අපි යෝජනා කරනවා ලංකාව තුල බලාත්මක වන නීතිය එකක් විය යුතුයි. ආගමික, ජාතික, වාර්ගික කිසිදු ප්‍රාදේශීය කිසිදු පදනම් කරගන්නේ නැතුව ලංකාව තුල උතුරේ සිට දකුණ දක්වා පේදුරු තුටුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා එකම නීතියක් සෑම පුරවැසියෙකුටම ක්‍රියාත්මක විය යුතුයි කියන එක. ඒ නීතිය තුල විවාහ වන දියණියන්ගේ අවම වයස අවුරුදු 18 බවට පත් කළ යුතුයි. 18ට අඩු හැම කෙනෙකුගේම අධ්‍යාපන අයිතිය රජයේ මැදිහත් වීමෙන් සුරක්ෂිත කළ යුතුයි. ඒ අපේ යෝජනාවක්. ඒ වගේම මේ වන විට ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ 1951 හඳුන්වා දුන්නු මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ ක්‍රියාත්මක වන නීතිය. 1951 විවාහ හා දික්කසාද පනතේ 27 වෙනි වගන්තිය ප්‍රකාරව තමයි ලංකාවේ මුස්ලිම් සමාජය